Hello guys, ඔයාලව අද තාදරින් සාදර පිළිගන්න SL Technique YouTube channel එකට. අද අපි කතා කරන්න යන්නේ ඔයාලා thumbnail එකේ දැක්ක වගේ 2025-26 O level cut off mark ගැන. ඉතින් පහලින් තියෙන like button එක click කරගෙන cut off mark බලාපොරොත්තු ඉන්න හැමලා මේටම වීඩියෝ බලන්න පුළුවන් ඉන්න වීඩියෝ එක reach වෙන්න අනිවාර්යෙන් channel එක subscribe කරගෙන යමු අද වෙන වීඩියෝ එකට. හරි මම අද ඉස්සෙල්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සාමාර්ථය ගැන. ඒ සාමාර්ථය දල වශයෙන් දෙන්නේ 75න් උඩ. නමුත් මෙය කලින් පැති දිට්ටා සුළුකුණාටුවත් එක්ක අඩුවීමක් සිදු වෙන්න පුළුවන් බොහෝ විට 73ක් ඒ වගේ අවම වශයෙන් දෙන්න පුළුවන් පේපර් එකට. සෑම පේපර් එකකට නමුත් මේම අඩුවීම සිදු වෙන්නේ සාමාන්‍යයෙන් ගණන් පේපරේ විද්‍යා පේපරේ අඩු වුණොත් 20ක් අනිත් පේපර් නම් අඩුවීම සිදු වෙන්නේ නැහැ. හරි ඊළඟට මම කතා කරන්නේ B සාමාර්ථය ගැන. B සාමාර්ථය ලබා දෙන්නේ 65 74.994 අතර. නමුත් මේ තත්ත්වයට වෙනස් වෙන්න පුළුවන්. ආම වශයෙන් B සාමාර්ථය 63ත් ඒ වගේ ගානකට දෙන්න පුළුවන්. කලින් පැති දිට්ටා සුළුකුණාටුවත් එක්ක පේපර් වේලාසින් හදලා තියෙන්න ඇත්තේ. ඒ නිසා අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. සෑම විෂයකම ලකුණු අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. අඩු වුණත් අඩු වෙන්නේ විද්‍යාවයි ගණිතයයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ විෂයන් දෙකේ අඩු වුණොත් විතරයි ලකුණු අඩුවීමක් සිදු වෙන්නේ. අනිත් විෂයන් නම් තියෙන ප්‍රමාණයටම තමයි ලකුණු දෙන්නේ. ඒ කියන්නේ A සාමාර්ථය 75න් උඩ B සාමාර්ථය 65 අතර තමයි අනිත් විෂයන් වලට ලකුණු ලබා දෙන්නේ. හරි ඊළඟට මම කතා කරන්නේ C සාමාර්ථය ගැන. C සාමාර්ථය ලබා දෙන්නේ 50 64.994 අතර. බොහෝ දුරට මේ C තත්ත්වයට 50න් පල්ලෙහා. ඒ කියන්නේ ලකුණු 40 ගණනක් අතර සාමාන්‍යයෙන් දෙන්න ඉඩ තියෙනවා. ලකුණු අඩුවීමක් බොහෝ දුරට මේහිදී සිදුවේ ගණන් විෂයේ. අනිත් විෂයන් නම් කොහොමද අඩුවීමක් සිදු වෙන්නේ නැති වෙයි. විද්‍යාවත් මේ සැරේ පේපරේ අමාරු නිසා සමහර විට අඩුවීමක් සිදු වෙන්න පුළුවන්. අනිත් විෂයන් නම් අඩුවීමක් සිදු වෙන්නේ නැහැ. C තත්ත්වය ඒ කියන්නේ ABC තුනම අනිත් විෂයන් වල අඩුවීමක් සිදු වෙන්නේ නැති වෙයි. අවසාන වශයෙන් මම කතා කරන්නේ S සාමාර්ථය ගැන. S සාමාර්ථයේ සම්මත ලකුණ තමයි 35 50 අතර. නමුත් ගණන් විෂයේ ළමුන්ගේ පාස් ප්‍රමාණය අනුව ඒ කියන්නේ ළමුන් අරගෙන තියෙන උසස් පෙළට යන්න අනිවාර්යෙන් ගණන් විෂය තියෙන්න ඕනි. ඒක නිසා ළමුන් පාස් කරන්න ඕනි. මේ සැරේදී ළමුන් ගණන් විෂයට අරන් තියෙන ඒ කියන්නේ පාස් කරන්න පුළුවන් උපරිම ගාන සාමාන්‍යයෙන් ලකුණු 30න් උඩ ගොඩක් කට්ටිය ඉන්නවා නම් එතනින් වගේ තමයි S එක දෙන්නේ ගණන් විෂය විතරක්. අනිත් විෂයන් වෙනසක් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මං හිතන විදිහේ මේ පාරත් කොහොම වෙයිද කියලා හිතා ගන්න බෑ. ගණන් විෂය පේපර් මාකින් ගියපු ගුරුවරු තමයි දන්න ඇත්තේ. සාමාන්‍ය පාස් ප්‍රමාණය වගේ ලකුණු ප්‍රමාණය. ඉතින් cut off mark දැනගන්න ආසාවෙන් ගොඩක් ඇති. ඒ කට්ටියට වීඩියෝ බලනකොට වීඩියෝ එක reach වෙන්න අනිවාර්යෙන් channel එක subscribe කරගෙන අනිවාර්යයෙන්ම හැමෝටම share කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ නැහැ like කරන්න. ඔයා දන්න දෙයක් තියෙනවනම් අනිවාර්යෙන් comment section එකේ comment එක pin කරලා දෙන්න. එහෙනම් අද ගිහින්